පරිස්සමින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අද මම ලෑස්ති වෙන්නේ ෂූ ෆෙයා එකට යන්න. මොනා කරන්නත් කලින් කාලා ඉන්න ඕනි කියනවනේ. ඉතින් ඔන්න මං කීල්ස් එකට ගිහිල්ලා ගාලික් බන් එකකුයි ඔය ඩ්‍රින්ක් එකයි ගත්තා. ඊට පස්සේ මම යන්නේ මේ ෂූ ෆෙයා. ඉතින් මං යනකොට ටිකක් හවස් වෙලා තිබුණා. හැබැයි ක්‍රවුඩ් එකේ නම් අඩුවක් තිබුණේ නැහැ. ඒ නිසාම වෙන්න ඇති මේක නොවැම්බර් 9 වෙනකන් දීර්ඝ කරලා තියෙන්නේ. මුලින්ම ඉතින් එන්ට්‍රන්ස් එකේ ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් අරගෙන මේ විදිහට ඇතුල් වෙන්න ඕනේ. රුපියල් 50ක් වගේ වෙනවා ටිකට් එකක්. ඔන්න ඉතින් ඇතුළට ආවා. ඇතුළට ආවට පස්සේ මුලින්ම කොහෙටද යන්නේ කියලා හිතාගන්න බෑ. ඒ තරමට ලස්සන සෙරප්පු, බෑග්ස් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි බලමු එකින් එක මොනවද තිබ්බේ කියලා. එන්ට්‍රන්ස් එකේ නම් දකුණත පැත්තේ අපේ පිරිමි ළමයින්ට ලස්සන ස්ලිපර්ස්, සපත්තු වගේ දේවල් තියෙනවා. ඒ වගේම වම් අත පැත්තේ තියෙන්නේ ගෑනු ළමයින්ට අවශ්‍ය දේවල්. ඉතින් ඔය විදිහට මම මුලින්ම බලන්න ගියා පිරිමි ළමයින්ට මොනවද තියෙන්නේ කියලා. ඉතින් එක විදිහ එක පාටින් ලස්සන ස්ලිපර්ස් තිබුණා. ඒ වගේම මේ වගේ ෂූස් තිබුණා. හරි අඩු ප්‍රයිසස් වලට. මේ ඔයාලා දකින හැම අයිටම් එකක්ම වගේ අපි වෙළඳ පොලේ මිලදී ගන්නවට වඩා ඉතාමත්ම අඩු ප්‍රයිසස් වලට තමයි මේ සේල් එකේ අපිට ගන්න තියෙන්නේ. ඉතින් ගොඩාක් වටිනා අවුරුද්දකට සැරයක් හරි මේ විදිහට සේල් එකක් තියෙන එක. ගැහැණු පිරිමි අපි කවුරුණත් හරි ලස්සන අඳින්න පළඳින්න කැමතිනේ නේද? ඉතින් පිරිමි පාර්ශවයේ වෙනුවෙන් මේ විදිහට තමයි සපත්තු සෙරප්පු මේ සේල් එකේ තිබුණේ. ඉතින් ඔන්න මං හරි ආසාවෙන් බලන් හිටපු අවස්ථාව තමයි මේ උදා වෙන්නේ. ගෑනු ළමයින්ට හරි ලස්සන ෂූස්, ස්ලිපර්ස් මෙතන තිබුණා ගන්න. ඇත්තටම හරිම අඩු ප්‍රයිසස් වලට තිබුණා ළමයි මෙතන. අපි සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ගන්න සරප්පු සපත්තු වල ප්‍රයිසස් වලට වඩා ඉතාමත්ම අඩු ප්‍රයිසස් වලට මෙතන අපිට සරප්පු සපත්තු මිලදී ගන්න අවස්ථාව තිබුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මෙතන හරිම ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. මෙතන ගියාම අතරමං වෙනවා කෝකද ගන්න කියලා. ඉතින් ඒ තරමට හරිම ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. සහ හොඳ ක්වොලිටි එකකින් තිබුණ සපත්තු සෙරප්පු මෙතන තිබුණා. ඉතින් ඔයත් කොළඹ ආවට ඉන්න කෙනෙක් නම් ඔයාට අවස්ථාවක් තියෙනවා නොවැම්බර් 9 වෙනකම් මේ ලස්සන සපත්තු සෙරප්පු ආගම කරගන්න. කාන්තා පිරිමි ළමා ඕනෑම වයස් සීමාවකට ගැලපෙන විදිහට හරිම ක්වොලිටි එකට තියෙන සපත්තු සෙරප්පු මෙතනින් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඔයා නොවැම්බර් 9ට කලින් ආවොත්. පාවහන් විතරක්ම නෙවෙයි ඔයා මෙතන ආවොත් ඔයාට හරි ලස්සන බෑග් කලෙක්ෂන් එකක් තියෙනවා මිලදී ගන්න. ඉතින් විවිධ වර්ගයේ හරි ලස්සන බෑග් ඔයාට හරිම අඩු ප්‍රයිසස් වලට මිලදී ගන්න පුළුවන් ඔයා මෙතන ආවොත්. ඉතින් ඔයා මෙතෙන් ආවොත් ඔයාට ඔෆිස් ගෙනියන්න, කැෂුවල් අඳින්න, ක්ලාසස් ගෙනියන්න, ස්කූල් යන්න මේ වගේ ඕනම තැනකට ගැලපෙන විදිහට බෑක්පැක්, ටෝට් බෑග්, කොස්මැටික් බෑග්, හෑන්ඩ් බෑග්ස්, ලැප් බෑග් ඔයාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ ඔයා දකින බෑග්ස් එහෙම හරිම අඩු ප්‍රයිසස් වලට තියෙනවා. ළමයි ඇත්තටම ආස හිතෙනවා කෝකද තෝරගන්න කියලා හිතාගන්න බැරි තරම් හරිම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයාට මේ වීඩියෝ එක බලනකොටත් තේරෙනවා ඇති හරිම අඩු ප්‍රයිසස් වලට අපි ආස විදිහට අලුත්ම පැටර්න්ස් වලට හදපු හරි ලස්සන බෑග්ස් මෙතනින් ඔයාට මිලදී ගන්න පුළුවන්.
ඔන්න ඉතින් මට අවශ්‍ය බෑග්ස් වගේම සෙරප්පු මම මිලදී අරගෙන මම දැන් ලෑස්ති වෙන්නේ මේක බිල් කරන්න. එක්සිට් වෙද්දිම මෙතන තියෙනවා අපිට ස්ටෝල් කීපයක් දාලා එක එක කෑම ශාති තියෙන. ඉතින් මට හිතුණා අද කොත්තු මී කන්න ඕනේ කියලා. ඉතින් කොත්තු මීකුත් දාලා මම දැන් ලෑස්ති වෙන්නේ හොස්ටල් එකට එන්න. අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.